Terre des Hommes biedt gezinnen via microkrediet de kans hun inkomen te verhogen. Kinderen hoeven niet te werken, maar kunnen naar school, waardoor ze minder kwetsbaar voor uitbuiting zijn. උදේට සාමාන්‍ය අපි නැගිටින්නේ 5ට විතර නැගිටිනවා. ළමා ඉස්කෝලේ යලා සේරම කරලා හකලා 7 වෙනකොට මාළු වැඩ පටන් ගන්නවා. හොදලා සේරම කරලා ඉවර වෙන්න ඕන. එතකොට 9 10 විතර වෙනවා. ඊට පස්සේ මහත්තයා මාළු ගෙනාවට පස්සේ ඒක කපලා ඉවර වෙනකොට 3:00මාර 4 වෙනවා. එතකොට දවල්ට කනවා. ඉතින් ඊට පස්සේ ආයේ හැන්දෑවේ හොදලා මාළු අරන් තියලා ඒ ඉවර වෙනකොට 6ත් 5 වෙනවා. මගේ නම විචිතා. මම ශ්‍රීදීර ආයතනයේ ණය කළමනාකරු හැටියට සේවය කරනවා. කියන්නේ දැන් මෙහෙමයි මම දැන් බිස්නස් එකක් ලෝන් එක දුන්නාම අය කරගන්න ඉතින් බලාපොරොත්තු වෙන්න ඕනේ මේ එයාට ආදායමක් හොයලා දීලානේ. ඉතින් ඒ නිසා බිස්නස් ගැන කියලා දුන්නාම එයා ඒක ඒ දිගට මේ විදිහට අල්ලගෙන ගියා. ඉතින් ඒ හින්දා මේ තමයි දිනු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මට සන්තෝෂයි. එයා දිනු වෙලා තියෙන එකට. ඔව් ඒ තත්ත්වය තමයි හිටියේ. ඇත්තටම මේ තත්ත්වය ඒ වගේ තත්ත්වය තමයි හිටියේ. දැන් තාමුන්ට දැන් මාළු ටිකක් ගන්න කියපුවාම සල්ලි නෑ. දැන් එහෙම නෙවෙයි මාළු කිලෝ 100ක් තියෙනවා අහවල් තැන කියලා කිව්වොත් එයාට ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. සමහර වෙලාවට මෙහි ණය ගන්න ඒ වගේ දැන් ගොඩක් දෙනෙක් මෙහි ඉන්න මේ දීවරයින්ගේ හැටියට ගමේ බැංකුව වලට ගිහිල්ලා ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වය අය නෑ. දැන් මේ තියෙන වැඩත් එක්ක පේනවා ඇතිනේ. ඉතින් මේ මිනිසුන්ට එහෙම යන්න බෑනේ. ඒ නිසා අපි ගමටම ඇවිල්ලා නේ සේවය ලබා දෙන්නේ. ඒ හින්දා මේ ආයතනයට ගොඩක් මිනිස්සු කැමතියි. ඉතින් අනාගතේ බලාපොරොත්තු මේක දිනු කරගෙන ගෙයක් දොරක් හදාගෙන එහෙම ඉතින් ලොකුමන් කඩේ දිනු කරගන්නවා. මම ලොකු ණයක් බලාපොරොත්තුෙන් මේක දිනු කරගන්න ඉන්නේ. ඉතින් එහෙම දිනු කරගෙන කඩේ දිනු කරන ඉතින් ගෙයක් දොරක් හදාගෙන සතුටින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු.